මේ මන්තරේ 108 පාරක් ජප කරලා පුළුවන් ඔයාලගේ ගෙවල් වල තියෙන සේරම ඇස්වහ කටවහ යවන්න. ඒ වගේම ඇස්වහ කටවහ වලට කරන්න පුරුවන් තව පොඩි කෙම් ටිකකුත් අඩංගු වෙනවා. එහෙනම් බලන්නකෝ. වහ යනු විෂ වේගයකි. මෙම විෂ වේගයේ බලපෑම් කරනු ලබන ආකාර 3ක් පිළිබඳව ජනවහරේ විශ්වාසය පැතිරි පවතී. සාමාන්‍ය එදිනෙදා සමාජයේදී යමකට යහපත් දියුණුවක් වනු දැකීමට බොහෝ පුද්ගලයෝ අකමැති වෙති. බාහිරින් කැමැති බවක් පෙන්නුවද අභ්‍යන්තරෙහි පවතින ඊර්ෂ්‍යාවක් යටිසිත තුල ඉස්මතු වෙයි. තමා දන්නා හඳුනන ඥාති මිත්‍රයින් වෙත සිදුවන මෙම වාසි දෙස දුෂ්ට හා ඊර්ෂ්‍යා සහගතව බැලීමට අපි පුරුදු වී සිටිමු. නොහඳුනන අයෙකුට සිදුවන යසස දියුණුව පිළිබඳ අප තුල එවන් හැඟීම් පහළ නොවන්නේය. මේ අයස බලපෑම සිදුවන ආකාර 3 ඇස්වහ, කටවහ හෝ වහ යනුවින් ව්‍යවහාරයේ දක්නට ලැබේ. අලුතින් කිසියම් කාර්යයක් කිරීමේදී ඇස්වහ, කටවහ හෝ වහකරුවන්සේ ප්‍රකට පුද්ගලයන්ගෙන් වැළකීමට බොහෝ දෙනා වග බලා ගනු ලබත්. හෝවහට වඩා කටවහත් ඊටත් වඩා ඇස්වහත් දරුණු ලෙස සලකනු ලැබේ. මෙවැනි විෂ වේගයන් කෙතරම් දුරට සමාජයට බලපෑම් කරන්නේද යත් ඊට පිළියම් සෙවීමටද ආදිතමයෝ වග බලා ගත්ත. එසේම අලුතින් සුබ ඵලදායී යමක් සිදු කරන විට ඇස්වහ, කටවහ හෝ වහ ආදීන් වැළකීමට සංකේතානුසාර උපක්‍රම භාවිතයක් අද පවා අපට දක්නට ඇත. නව නිවසක් ගොඩනැගීමේදී මෙකී දෝෂවලින් මිදීම සඳහා පඹයකු බැඳීම, සුබ පැතුමක් ප්‍රදර්ශනය කිරීම, පුහුලක් එල්ලීම වැනි දේ සිදු කෙරේ. කුඩා දරුවෙකුගේ නම් නළලේ තිලකයක් තබනු ලැබේ. මින් ඇස්වහ, කටවහ කරුවනගේ අවධානය ක්ෂණිකව සංකේතයේ කෙරේ යොමු කිරීමෙන් දොස් මගහැරෙතයි විශ්වාසයක් පවතී. කටවහ වදිතයි සිතන ප්‍රකාශයක් කළ විටක ඔහු දෙසට තුහ් 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 කියා තෙවරක් කෙළගැසීම බොහෝ ප්‍රදේශවල කෙරේ. තවත් ප්‍රදේශවල අහසට කෙළගසනු ලැබේ. පළබර ගසක් ඇස්වහ, කටවහ නිසා විනාශයට පත්වීම වැළැක්වීම සඳහා උදෑසනම දින 7ක් පිරිත් පැන් මුසු කළ පිරිසිදු වතුර කලයේ බැගින් ගසේ මුලට වත් කරන්න. මෙම අවස්ථාවේදී කිසිවකු සමග කතා කිරීමෙන් වැළකෙන්න. කිම්මුරය බදාදා හෝ සෙනසුරාදා දිනයක අලුයම කුකුලා හැඬලීමට පෙර භාජනයකට පැගිරිදර දමන ලද අගුරුගෙන අබ, මිරිස්, ලුණු එයට දමා නිවස වටා එය රැගෙන ගොස් තුන්මංසලකට ඉවත් කරන්න. නිවසියන්ට ඇති ඇස්වහ, කටවහ දෝෂ මගහැරියයි. නිවසේ සීකොනේ නොපෑගුණ ස්ථානයකින් ලබාගත් පස් කුඩා මුට්ටි 4ක බහා රතන සූත්‍රයෙන් 7 වරක් පිරිත් කර වල දමන්න. සොර සතුරන් නොපැමිණෙයි, ඇස්වහ, කටවහ දෝෂ දුරුගෙයිය. අලුතින් සාධන ගොඩනැගිල්ලේ බිත්තිවලට ගංගා පත්ලෙන් ලබාගත් කුඩා ගල් කැට අභිසම්විධාන පිරිත්තෙන් 7 වරක් පිරිත් කර බදාමයට මුසු කර සවි කරගන්න. නිවිස පවතිනාතුරු ඇස්වහ, කටවහ දෝෂ ඇති නොවේය. ඇස්වහ, කටවහ දෝෂ නිසා ඇතිවන බිබිලි සහ තුවාල දෙලුම් කොළ තැඹූ වතුරින් සෝදන්න. අලුයම කුකුලා හැඬලීමට පෙර කටා නොකල දෙලුම් කොළ නෙලගත යුතුය. ගෙවත්තේ පළතුරු ගස්වල මල් පිපින සමයට හීරැස්සවල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අට්ටක බැඳ තබන්න. ඇස්වහ, කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්ය කිසිවකුට නොපෙනින කතා නොකල ඉර පායන්න පෙර සිදු කිරීම කළ යුතුය. කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පළතුරු ගසේදී පුපුරා විනාශයට පත්වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලුයම යකිනාරං අත්තක් ගසේ නැගෙනහිර දෙස කඳ පිරිමැද ගසේ මුල අත්ත සිටවන්න. ඇස්වහ, කටවහ නිසා පළතුරු පුපුරා විනාශ වීම නවතී. ජලනන්දන පිරිත්තෙන් 3 වරක් ජප කරන ලද වැලිමිටක් කඩුල්ලාස පෑගෙන සීසන්න. නිවසට හෝ ගෙවත්තට පැමිණ ඇස්වහ, කටවහ කිරීම වළංගු නොවේය. කහදියර සාදා මීගව හිස් කලේ ඇටසැක්කිල්ල නාවා එම ගව හිස් කබල ගෙවත්තේ හොඳින් පෙනෙන ස්ථානයක රිටක ගසා සිටුවා තබන්න. එය පවතිනා තාක් ඇස්වහ, කටවහ දෝෂ දුරු වේය. ඇස්වහ, කටවහ නසන විශ්මිත වහස් මන්ත්‍රය. මේ සඳහා වතුර මතුරාගත යුතුය. වතුර මෙතිරීම සඳහා පුළුවන් නම් වෙනම ලිද්දක් කැපිය යුතුය. එම ලිද්දට සතුන්ට ලංවීමට නොහැකි පරිදි ලෑලි දමා පස්වලින් වසා තබා ඉරිදදින උදේ කපුතා හැඬලන්නට පෙර නැවුමි කලයකට වතුර පුරාගත යුතුය. මේ අයුරින් විශේෂයෙන් සකස් කළ ලිද්දකින්ම වතුර ගත හැකි නම් ඊට වැදගත් වේ. කපුතා හැඬලන්නට පෙර ලබාගත් මෙම ජලය පිරී කලය සුදු රෙද්දක් එළු මේසයක් මත තබා ගන්න. නැවුමි කලය යනු අලුත් කලයයි. මෙම වතුර කලයට කපු ඇට, වී, දර අගුරු යන ද්‍රව්‍ය ස්වල්පයක් දමා කොළ 7ක දෙහි අත්තකින් 108 වරක් පහත මන්ත්‍රයෙන් මතුරන්න. අබදෙමු සාම්රාණි වලින් දුම්මල්ලන්න. ඕම් ගංගා මුනමනි සරස්වති චෝරසෝර ජදරීය මුවන මායාකාරී චරචේරේ පචජිම පරකූර කීර නගත පරම මන්ත්‍ර ඊශ්වර මේවාව.
මතුරාගත් ජලයෙන් තුන්වරුවක් මුහුණ සෝදීමෙන් ඇස්වහ කටවහ දෝෂවලින් බිබිලි සෑදී ඇතනම් එම බිබිලි සෝදීමෙන් සුවය ලැබෙනු ඇත. ගසකට හෝ වගාවකට නම් ගසට හෝ වගාවට ජලය ඉසන්න. මෑත යුගයේ බොහෝ ජනප්‍රියභාවයට පැත්වැති සෙත් කවි බෝධි පූජා මේ දොස් නිවීම සඳහා සිදු කරනු ලබයි. සමහර රෝග ඇස්වහ කටවහ හෝ වහ දෝෂ නිසාම සිදුවෙතැයි ගැමියෝ අදහස් කරයි. දෙහිගස්වල ගෙඩි පැලීම, අඹගස්වල ලා ගෙඩි වැටීම, පොල්වලු තලා වැටීම ඇස්වහ වැදීමෙන් සිදුවන දේ ලෙසින් විශ්වාස කෙරේ. ඉන්දීය, ෆ්‍රංශ සහ රෝම වැසියන් අතර තදින් මෙම දෝෂ විශ්වාසයට ගැනීමක් පැවති බවට වර්තමාන වෙනවේ. වර්තමාන ලක්වැසියෝ ගම්බද නගරබද ભેදයක තොරව ඇස්වහ කටවහ හෝ වහ දෝෂවලට පිළියම් යොදනු දක්නට ඇත. මානව සමාජෙහි පුහුදේවල් ලෙසින් සමහරු විසින් ප්‍රතික්ෂේප කරන බොහෝ දේ තුල ගැබි වූ අදෘශ්‍යමාන සත්‍යයන් පවතින බව නවීන විද්‍යාව හමුවේද හෙළිවෙමින් පවතිනවා. එබැවින් මානව ශිෂ්ටාචාරය හා බැඳුණු මෙවන් බොහෝ දේ සමග තවත් අනාදිමත් කාලයක් පරපුරෙන් පරපුරට පෙරට යමට මිනිසාට සිදුවනු ඇත.